අද 2026 අවුරුද්දේ 6 වෙනි මාසේ 21 වෙනිදා. අද විශේෂ දවසක් පියවරුන්ගේ දිනය. මගෙත් එක්ක ඉන්නවා අද දවසේ අපි ගරු කර යුතු පියතුමෙක්. ඉතින් 2021 අවුරුද්දේ ගාල්ල හිනිදුම ගම් වතුර ගලලා වතුරෙන් යට වුණ වෙලාවේදී මේ දරුවා බිහි වෙන්න ඉන්න වෙලාවේ මේ දරුවගේ මව අත් දෙකෙන් වඩාගෙන ගම් වතුරේ කිලෝමීටර් ගණනාවක් ගිහිල්ලා මොහුගේ බිරිඳව රෝවල කරා අරගෙන යනවා. ඉතින් ඔබ දකින්න ඇති මේ පුද්ගලයා මොකද සමාජ මාධ්‍ය හරහා රූපවාහිනිය හරහා පත්තර පුවත්පත් හරහා ඔබ දැකලා ඇති. ඉතින් අපි මේ වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම අවසාන වෙන තෙක් නරඹන්න. මං අහන්න කැමති කුමාර මොකද්ද එදා කොහොමද ගම් වතුර ඇති වුණ තත්ත්වය විස්තර කරන්නකෝ. විස්තර කියන්නේ මේ ඉන්දුම දැන් මෙයා දඟලන්නේ නැහැ කිව්වා. දරුවා දඟලන්නේ නැහැ මට කෝල් එකක් දුන්නා. දවල් කෝල් එකක් දුන්නාට පස්සේ මම ආවෝ දරුවා දඟලන්නේ නැහැ කිව්වෝ. මොකද සුදු මාත්‍රයි කිය තමයි කිව්වා. ඒ කියන්නේ අපි දෙන්නම උත්සාහ කරන්නේ කිව්ව පුතෙක් කියලා. ඊට පස්සේ සුදු මාත්‍රය දඟලන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම කඩේ කස් කරගෙන කිව්වා. ඊට පස්සේ මම ටක් ගාලා දඟලන්නේ නැහැ කිව්වට පස්සේ ඒ වෙනකොටත් යට වෙලා මෙතනම යට වෙලා තිබ්බා. ඊට පස්සේ පාලමක් තියෙනවා. පාලමෙන් ඒකට තමයි එයා ඉන්නේ. ඊට පස්සේ මං ගියා පාර්ලිමේන්තුවට. ගොඩ වෙලා ඉවරයි. උඩ දැක්කේ. උඩටම ගිහිල්ලා ඊට පස්සේ මෙයා පැත්තට ගියා කුඹරෙන් ගියාම ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ අරගෙන ආවා. අරගෙන ආවිල්ලා ඊට පස්සේ මිඩ්ඩයිස් මිස්ටර් කෝල් එකක් දුන්නා. ඉතින් මිස්ටුවා මේ ඉස්පිරිතාලට ඉක්මනට අරන් යන්නේ. ඊට පස්සේ එතන ඉඳලා කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ ඉස්පිරිතාලට. ඊට පස්සේ අරන් ගියා. අරන් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ඉන්නද මිස්ටර් කිව්වා මේ මෙයා මේ හදන්න ළමයා බලන්න රොමියෝ කරන්නේ මැෂින් එකේ. ඊට පස්සේ මම කල්පනා කරා මේ බෝට්ටුවෙන් යන්න විදියකුත් නැහැ කිව්වා. අපදායක කතා කරා. එයාලා තාගෙන එයාට එන්නේ කියන්නේ වතුර පාරේ එක තැන් වල තමයි වතුර තියෙන්නේ. අනිත් තැන් වල වතුර ටැංක් වතුර තියෙන තැනක වතුර නැහැ. අනේ වගේ වලවල් තියෙන තැන් වල වතුර තියෙනවා. ඊට පස්සේ බෝට්ටුව දාන්නේ. ඊට පස්සේ මම කල්පනා කරා ඒක බලාගෙන හිටියොත් මෙයාව ගන්න බෑ. දොස්තර මහත්තයා කිව්වා පැය පහක් වෙනකොට ළමයා මේ කරගන්නවා ළමයා දරුවෝ තෝරගෙන බේරගන්නවා. මම උත්සාහ ගත්තා. උත්සාහගෙන ගියා. යනකොට ඉන්දුම පොලිසිය වගේ මහත්තයා එන්නේ බෝට්ටුවක් ගෙනිල්ලා ඉවරව මේ දාලා ඉවරව ඇවිල්ලා එතන හිටියා. ඊට පස්සේ මම ආවා මොකද මම ඉස්පිරිතාලට ආවා. ඊට පස්සේ ලොකු සර්ම කිව්වා මේ නාගින්න කාර් එකට එක්කන් යන්න. මම වැඩි දුරක් නෑ. එතන ඉන්නවා අරන් යනවා අර පාස්වර්ඩ් දුර තමයි තිබ්බේ. එයා වතුර නෑ. ඊට පස්සේ වතුර තියෙනවා ඊට මෙයා පැත්තේ වතුර තිබ්බේ නෑ. ඊට පස්සේ මම උස්සගෙන ගියා. මම කිව්වා කමක් නෑ සර් කියලා උස්සගෙන ගියා. උස්සගෙන යනකොට තමයි පල්ලිය ගාවට යනකොට සයන් මාලක් කියලා සර් කෙනෙක් ඉන්දියා. ඉඳලා ඉවර වෙලා කොහමද අරන් යන්නේ? මේ තෙමිලා මම තෙමිලා හිටියේ ගෙදර කෙනෙක් තෙමිලා කොහමද අරන් යන්නේ? මම කොහොම හරි මම අරන් යනවා සර්. ඒ සර් තව ටිකක් තියෙනවා මම කියන්න. ඊට පස්සේ අරගෙන ගිහිල්ලා ඉවර වෙලා හින්දු ඉස්පිරිතාලේ උඩුගම ඉස්පිරිතාලේ ඉන්නේ උඩුගම ඉස්පිරිතාලේ නතර කරලා ඉවර වෙලා ඊට පස්සේ රෑ උස්සගෙන ගිහිල්ලා නතර කරලා කොම කරනවා 8 විතර වෙලා එළියට මම ආවා. එළියට ඇවිල්ලා මම ආපහු ගෙදර ඉන්න ආවා. ඒ දවස්වල කොරෝනා ඇඳින් මේ වයිටන් දාලා තිබුණා යන්න බෑ කට්ටියට පාරවල් වලින්. මං එන්නේ යනකොට උඩුගම පොලිසියේ මාතුරු දෙන්නෙක් ඉඳලා ඉවර වෙලා කිව්වා කොයි ඒ වෙනකොට සෑම් මාල් ඒ සර් දාලා තිබුණා Facebook එකේ. දාලා ඉවර වෙලා ඒක බලලා තිබුණා කට්ටිය. ඊට පස්සේ ඒ පොලිසිය සර් මට ගාලා කිව්වා ඔයානේ අර උත්සගෙන ආවේ ගම් වතුරේ බබා හම්බුනේ නෝනයි මං කෝල් සර්. ඊට පස්සේ දැන් කොහෙද යන්නේ? මං කෝ ගෙදර යනවා. ගෙදර යන්න එපා. මේ දැන් වතුර කොහොමද වැඩි? දැන් ওই තුන් දෙනා බේරුණානේ. ආපහු ගිහිල්ලා කෙනෙක් නැති වෙන්න ඕනේ නැහැ. එනිකේ සර් මට ගෝ ඉන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා කමක් නැහැ සර් එන්නේ. ඊට පස්සේ තේ ටික අදලා දුන්නා. ඒ සර්න් මතලා දුන්නා. ඒ සර්ලා දෙන්නේ නම මට මතක නැහැ. ඊට පස්සේ මං ගියා. ගිහිල්ලා ඉවරව කලිසම් මට කිව්වා කලිසම ගලවලා ඉවර වෙලා ඉන්නේ කියලා. තෙමිලානේ තින්නේ පොඩ මිරිකලා දාන්නේ.
කලිසම ගල දුන්නා. දුන්නා. ඊට පස්සේ අතන ඇඳුමක් තියෙනවා ඒක ඇඳගන්නේ. ඒ මං කලිසම ගලවන්න නැතුව ගලවන්න බෑ ඒ කියන්නේ. ඉදිමිලා. ඔකුල්ලෙම ඉදිමිලා කලිසම මෙන්න මේ වගේ තද කලිසම කෙන එකේ ගලවන්න බෑ කොහොමදවත්. ඊට පස්සේ මෙතන තුවාල වෙලා තිබ්බා මෙතන. කම්බිය වලට ඇනිච්ච එක. ඒකෙත් ලේ ගිල්ල තියෙනවා. ඊට පස්සේ පටි කෑල්ලක් බෑ. ඊට පස්සේ ඉඳලා උදේ පාන්දර ඊට පස්සේ සර් කිව්වා මේ යන්න කෑමේකුත් අරන් දෙන්න නෝන්ට කෑම එකක් ගිහින් දෙන්න. ඒ සර්ගේ නෝනා කෑමේ කවලා තිබුණා. ඊට පස්සේ ඒකත් අරගෙන ඉස්පිරිතාලට ගියා. ඉස්පිරිතාලට ගිහිල්ලා මං ගියා ගොඩක් සතුටින් දරුවා හම්බ වෙලා ඇති කියලා ඉතාලම පුතෙක් බලාපොරොත්තුෙන් ගියා. ඔව් පුතෙක් බලාපොරොත්තු වෙන්න ගියා. ඊට පස්සේ ගියාට පස්සේ නෑ එයා ඇඳේ හිටියා. ගෙදර ඇඳේ හිටියා. ඊට පස්සේ දොස්තර මාස්ටර් කිව්වා බය වෙන්න දෙයක් නෑ. අපේ ගාව ඉන්නේ බය වෙන්න එපා. ඊට පස්සේ මම ඒ දොස්තර මාස්ටර්ට පින් දෙනවා. ඒ දොස්තර මාස්ටර් මානසික විචින්ත තමයි බේර ගන්න පුළුවන්. මේ ඊට පස්සේ තමයි මාමොදර ඉස්පිරිතාලට අරන් ගියේ ලේ මදි වෙලා. ලේ දුන්නා නේද මාමොදරට අරන් ගියා. කෑම එකක් දුන්නා. කෑම එක ඊට පස්සේ දීලා ඉවරව එයාට කෑම එක කන්න බෑ. කන්න බෑ කියලා ඉවරව මම කෑම එක එයාගේට දීලා මාමොදර ඉස්පිරිතාලට අරන් ගියා. ඊට පස්සේ ඇඳුම් තිබ්බෙත් නෑනේ. ඔක්කොම දාගෙන ගියා. ඊට පස්සේ අපේ අම්මට කියලා ඉවර වෙලා සල්ලි අරගෙන සල්ලි තිබ්බේ නෑ අපේ අම්මට කියලා ඉවර සල්ලි අරගෙන අපෝ ගියාම මෙයා මාමොදට අරන් ගියා. මම ගෙදරට ගිහින් අම්මෙන් සල්ලි අරගෙන තමයි මම ගියේ. ආයි මම ගිහින් ඉවර ඇඳුම් අරන් දීලා මම සල්ලි අරගෙන ඇඳුම් අරන් දීලා ඉවර වෙලා මම ඇවිල්ලා අන්තිමට ඇවිල්ලා ඉවර වෙලා ඉස්පිරිතාලේ ටිකට් කැපුවා. ඒ කියන්නේ ලේ දීලා ඉවර දවස් 3කට පස්සේ ටිකට් කැපුවා. ටිකට් කපලා ඉවර එන්න විදියක් නෑ. ආයි සම්මුත බෑ නැත්නම් බෑලා තිබ්බේ. එන්න කියන්නේ මියාව ටීවී එක අරන් ඉන්නවා. ඉතින් තිබ්බේ. ඊට පස්සේ මාමොදර ඉස්පිරිතාලේ අර ස්ටාෆ් එක ලොකුද. ඒ කියන්නේ ඉස්පිරිතාලේ ලොකු කෙනා කියලා. ඉතින් බස් එකේ දාලා ටිකට් කරා. ඊට පස්සේ ආයිත් අපි ආවා. ඇවිල්ලා ගෙදරට ආවා. ගෙදරට එනකොට මගේ උපන්දින. එදා 6 වෙනි මාසේ 11 වෙනිදා. උපන්දින. දැන් උපන්දිනේ පහුවෙලා. ඔව් දැන් පහුවෙලා. ඊට පස්සේ මං වර්ග ගෙඩියක් හදන්න. ඒක මට අදටම මතක් වෙනවා. වර්ග ගෙඩියේ මේ 6 වෙනි මාසේ මට මතක් වුණා. ඒ කියන්නේ උපන්දිනේට කේක් කපන්න නෙවෙයි වරක කපන්න. ඔව් මං ගෙදර කෙනාට කිව්වා කේක් මට එපා. උපන්දිනේ නේ අද එන්නේ. මම කිව්වා නෑ. මං අද විශේෂ දෙයක් කරනවා. කේක් කපන්නේ වර්ග ගෙඩියක් ඉන්නලා කපනවා නේ. ඊට පස්සේ ආවෝ ඉනාලේ ඒ කපන්නේ වර්ග කපන්නේ කේක් කපන්නේ. මම කෝපාන් ගෙඩියක් හරි දිනක් කපනවා කියලා. ඊට පස්සේ අවස කඩේ යන්න කියලා ඉන්නවා මම පස්තරින් සර් ඇවිල්ලා මගේ උපන්දින දවසේ ගෙනල්ලා හැමදේම ගෙනත් දුන්නා. ගෙනත් දීලා කරලා සර්ලත් වීඩියෝ එකක් කරගෙන ගියා. ඊට පස්සේ ඉන්ට්ලෝවර හිටියා අපි අපිට හිටියා. සම්බුණාට පස්සේ අපි සතුටුයි. එක පාරටම එයාට මොන වුණාද කියලා බයා මේ අපි දැකලා තියෙනවා ටීවී එකේ සමහර නළු නිළියෙම ඉන්න වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. ඔව් ගියා නත්තල් පාටි. අපි වෙන්නේ ස්වර්ණවණේක. ඉතින් අපිට තෑගි දුන්නා සල්ලි දුන්නා. නළුනිළිය ඒරම අපිට උදව් කරා ගොඩක්. උදව් කරා. එයාලත් උදව් කරා. ඉතින් ඒ අපි ලස්සනට ඉඳී කියේ. මාස 3න් කාලේ ගියා අපි. මාස 3න් මෙයා මාස 9. මෙයා හම්බෙලා මාස 9න් ගියේ. මාස 9. ඊට පස්සේ ගියාට පස්සේ තමයි හැමදේම වෙනස් වුණා. එයා ගියාට පස්සේ මම දරුවත් එක්ක ගොඩක් අසරණයි. දරුවට පිටේ ඒ කියන්නේ මේ අම්මා තාත්තා ඉඳලාවත් ළමයි හදන්න බෑ. මම ඒ වුණාට මම හිතාවත් දරුවෝ මොන විදිහෙන් හරි හදනවා කියලා. ඉඳා ගන්න කොහොම හරි ඉඳා ගන්න විදියට පොලිසියෙන් ගත්තා. ගත්තට පව් වෙනකොට දරුවා අඬන්න ගන්නකොට මට දරුවා දුක් මට ජීවිතේම එපා වුණා ඊට පස්සේ. මොහොතේ පනිනවා කියලා හිතාගෙන ඉතින්
මුදේ පන්නවයි කියලා හිතාගෙන ඉතින් කාලා දරුවා පොල් කැඩුවා. පොල් කඩලා සල්ලි හොයාගෙන ඒ ඉදිරි ගොඩේ දරුවා තීර පොල් කැඩුවා. ඩියුටි දවස් වල දාලා ගිය ගම ඉදිරි ගොඩේ දරුවා තීර මම පොල් කැඩුවා. පොල් 49ක් කැඩුවා. ඊට පස්සේ අදස් ගන්න පොල් සල්ලි දුන්නා. ඒකෙන් තමයි ඊට පස්සේ තීරණය කරේ අරගෙන අපි කෑවා. ඒ කියන්නේ දරුවටත් මං අතරගමට ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා අතරගමට ගියා. අතරගමට ගිහිල්ලා මෙයාට මුරුතම්බත් කැවුවා. මුරුතම්බත් කවලා ඉවර වෙලා ඇවිල්ලා ගාල්ලේ බෑලා ඉවර වෙලා කල්පනා කරා නාන්නත් ඕන. දැන් මෙයා චූදාලා චූටිනේ. චූ දාලා මගේ ඇඟේ චූ. ඊට පස්සේ දරුවත් අතේ තියාගෙන මම නෑ. මුදේ බෑලා. තෙමා ගත්ත ඇඟ ඊට පස්සේ ගොඩට ආවා. ගොඩට ඇවිල්ලා අර ඉන්නෝනේ. අර ටවුන් වල ඉන්නවා. ගාල්ලේ ටවුන් එකේ ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා. අම්මා තාත්තා දාලා ඉන්නේ නැති. ඊට පස්සේ එයාටත් මම කෑම අරන් දුන්නා. ඒ කියන්නේ මායි දරුවා දෙන්න මැරෙන්න ඉස්සනවා අපි දානයක් දෙන්නේ. ඊට පස්සේ එයාටත් දීලා ඉවර වෙලා මොකද පණින්න යනකොට තමයි ඇවිල්ලා අපි අල්ලගත්තා. අල්ලගෙන කවුද අල්ලගත්තේ? කට්ටියක් ඇවිල්ලා අල්ලගත්තා. පොලිසියෙන් කියලා තමයි කිව්වේ. අල්ලගෙන ඉවරලා මොකද මරන්නේ කියලා මැරෙන්න එපා. ඊට පස්සේ තමයි මම තීරණය කරේ දරුවත් එක්ක මට කරන්න පුළුවන් මුර වැඩක්. මම කුරුණෑගලට ගියා. කුරුණෑගල ගිහිල්ලා ඉවර වෙලා කුරුණෑගල තේ කඩේක ගිහිල්ලා තේ බිවනකොට මම කඩේ කැවුවා. කඩේ නම මට මතක නෑ හරියට. ඒ කඩෙන් කිව්වා පොල්ලොත්ත තියෙන මුර කරන්න. මම කතා කළා. ડોක්ටර් කෙනෙක්ගේ පොල්ලොත්ත. ඒ දොස්තර මාත්‍ර කින් දෙනවා. දොස්තර මාත්‍ර මේ වීඩියෝ එක බැලුවත් දරුවා දැක්කන් පස්සේ මේ දරුවා මෙච්චර ඇදිලා ඉන්නේ දොස්තර මාත්‍රින්. ඊට පස්සේ දොස්තර මාත්‍යා මට වැඩ දුන්නා පොල්ලොත්ත. දොස්තර මාත්‍යා කිව්වා දරුවත් එක්ක කොහොමද කියලා. මම ඊට පස්සේ අනිත් මම කොහොම හරි දරුවත් එක්ක දොස්තර මාත්‍යා හිතුවේ අපි දරුවට පොඩ්ඩක් තේරෙන කාර්යය තියාගෙන අපත්ත පොඩ්ඩක් ඉන්න තමයි හිතාගන්නේ. ඊට පස්සේ මම ඒ වත්තේ වැඩ කරලා ඉවර වෙලා සල්ලිත් හොයාගත්තා. සල්ලිත් හොයාගෙන දරුවටත් තේරෙනවා. ඊට පස්සේ තමයි මම අනතුම ගිහිල්ලා කඩයක් කරා දුන්කල. ටිකක් ඉන්නලා එමුකෝ වැඩක් කරන්න. ඒතකොට දරුවා රෙමි දුවන ආරෝමිය කරනවා. ඒතකොට වැඩක් කරන්න කවුරුත් වැඩ දෙන්නේ නැහැ නේ. කුලි වැඩක්වත් කරන්න බෑ. එමුකෝ දරුවා තියාගෙන කරන්නත් බෑ. ඊට පස්සේ කඩයක් කරමු සල්ලි ටිකක් තියෙනවනේ කියලා කඩයක් දුන්කල ඉන්නලා යාපනේ ගිහිල්ලා දුන්කල ගෙනල්ලා. ඊට පස්සේ ඒකත් ඒ කඩවල වල මිනිස්සුන්ට බලන් ඉන්න බැහැ. මම ගොඩාක් අඩුවට දුන්නා දුන්කල. කොහෙන්ද ගෙනාවේ යාපනේ? යාපනේ ගෙනා. මට යාපනයෙන් තු ගොඩාක් අඩුවෙන් දුන්කල දුන්නා. ඊට පස්සේ දරුවත් එක්ක එයාලත් බැලුවා දරුවත් එක්ක කට්ටක් හැදෙන්න ගන්න එක එයාලත් මට උදව්වක් කරා. ඊට පස්සේ මං ගෙනල්ලා ඒක දුන්කල දාලා හරියටම අපේ 14 වෙනි අපේ පළවෙනි අවුරුද්ද මං සමරන්න ගත්ත පළවෙනි එක. ගෙදර එක්කිනා ගියාට පස්සේ කිරිපත් හදලා දැන් ඔක්කොම දරුවට වුණා කරන්නේ තේරම අදලා ඉවරයි මේක කිව්වා. ඒව එකක් කන්නම් බුන්නා. ඒ තේරම ඇවිල්ලා ආපු වත්තේ 25ක් ආවා. ඇවිල්ලා ඒව මටත් දාලා දරුවා අතේ ඉන්නකොට දරුවා ඉස්සරහා ඉඳලා මගේ පැත්තට එනවා මට ගානකොට ඊට පස්සේ මම දරුවා අරගෙන ඉවර වෙලා එයාලට ටක් ගාලා එළියට පැනලා දරුවා ගත්තට පස්සේ දෙන්නෙක් ඉස්සෙල්ලා ඇවිල්ලා එළියට පැනලා ඊට පස්සේ ආයෙමත් නොරියකින් ආවා 25ක් විතර. ඇවිල්ලා ඒව මටත් ගැව්වා. මම ඊට පස්සේ ගේත් ගේ අයිති මට කඩේ ගේ දීපු එක්කෙනාගේ අයිති එක්කෙනාගේ ගෙදරට මම ගියා. ඒ ගෙදරට ගිහිල්ලා ඉවර ඒ ගෙදර ඉන්නකොට දොරවල් ඔක්කොම කඩලා එයාලා කඩුවෙම ගෙනල්ලා තිබුණා. ඊට පස්සේ මට පොලිසියට ගියා. පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් මට කිව්වා ඒ පොලිසිය ලොකු සර්ම කිව්වා මේ ඔයාට මේ කරදරයක් වුණා සාධාරණ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මේ කියලා ඊට පස්සේ මම කල්පනා කරා ඒ ඉතිය තවක් පස්සෙ මට දරුවාට එයාලා නපුරුයි මට ගන්න ආපු කට්ටිය. ඊට පස්සේ මම කල්පනා කරා දරුවාට කවුරුවත් නැති වෙනවා. අම්මත් නෑ තාත්තත් නෑ. මාතිලා කියලා ඉඳලා වැඩක් නෑ කවුරුවත් මට මගේ දරුවා දැන් මට විතරයි කිව්වා.
ඇයි මේ කියලා මට මොනවා හරි වුණා දරුවට කවුරුවත් නැති පරිවාසවල ගිහිල්ලා දුක් විඳින පොඩි කට්ටිය ගොඩක් ඒකින්ද මං ඒ දුක මගේ දරුවට දෙන්න හොඳ නෑ මං ජීවත් වෙන්න ඕනේ මේ කියලා හිතාන මම මයංගනේ ඇවිල්ලා උළු පැට්ටිය වැඩ කරා මට උළු පැට්ටිය වැඩ හම්බ වුණා වැඩ කරන් දරුවෝ ඩේට් එකකට දාලා අවුත් මාර වෙනකොට ගන්න ඊට පස්සේ පල්ලියේ ඩේට් එකක් කරේ ඊට පස්සේ ඒ පල්ලියේ ලොකු පිස්ස සල්ලිවක් ගත්තේ නෑ මට කියලා අර්ධා ගන්න සල්ලිවක් ගත්තා ඊට පස්සේ මයංගනේ කුමාරයයි කියන්නේ ඊට පස්සේ මං මේකෙන් අයින් වුණා උඹට වැඩ කරනකොට අයින් වුණා අයින් වෙලා ඉවර වෙලා දරුවා ඒක ඒකේ දාලා අයින් වෙලා තමයි ඊට පස්සේ අයින් වෙලා ඉන්නකොට උඹ කුමාරය ගෙස්ටේ කුමාරය කියලා කියන්නේ අපි එයා දරුවේ උපන්දින ගත්තේ එයා තමයි කුමාරය තමයි උපන්දින අවුරුදු 4 උපන්දින ගත්තේ කුමාරය ඊට පස්සේ කෑම ඉඳලා ඔක්කොම ඒක හිතන් ගෙනල්ලා අපල මම Facebook එකේ දාන්න ඒක මේක ඊට පස්සේ මේ උපන්දිනය කරනවා අවුරුදු 4 උපන්දිනය එක උපන්දිනයක් අස්ස දරුවගේ අදනකම ගැරලා ඒ වගේම ගෙදර එක්කෙනා උපන්දිනම එයාගේ උපන්දිනෙත් මට පුළුවන් විදියට මම කාටවත් කන්න ඉඩක් කර දීලා තියෙනවා ඔයාගේ මොකක්ද බලාපොරොත්තු මගේ බලාපොරොත්තුව ඊට පස්සේ දැන් අර ඉඳලා ආවනේ මයන් ඉඳලා මම ආව මේක මේ 51කින් ඉන්නවනම් මේ දැරියල්ලන්නේ මයන් ඉඳලා මම මේක ආවා ඊට පස්සේ හයිඩින් ටීචර් කියලා කියන්නේ ටීචර් ඊට පස්සේ ටීචර්ගේ පුතා මේ නැති වුණා ඊයේ තමයි හදානාගාරේ කරේ ඒ සර්ට මම පින් දෙනවා මොකෝ ඒ වෙන තැන් වල මම කුලිය දීගෙන හිටියේ මේ සර් මට ඒ ටීචර් කිව්වා කුලිය ඕනේ ඒ නැති වෙච්ච සර් කිව්වා ඒ ලංක කියලා කියන්නේ අර සංග කියලා කියන්නේ ඊට පස්සේ ඒ සර් මට කිව්වා කුලිය ඕනේ මේවත් තියෙන දරුවත් එක්ක දරුවා හොඳ තැනකට ගන්න බලන්න මේ ඉඳලා සාධාරණ විදිහට ඔයගේ ගා ඔරබරු නෑ කියලා තේරෙනවා ඒකින්ද ගම්මිරි පොල් හැමදේම තියෙනවා ඊට පස්සේ බලාගෙන ඉන්නේ කියලා පස්සේ බලාගෙන ඉන්නේ ඊට පස්සේ මේ මං ඒ සර් නැති වුණා ඒ සර් අඩුවයි නැති වුණා ඒ වුණාට ඒ සර් මම මේ දරුවට කරපු දේවල් මට මතකයි සර් කඩේ ගියාට පස්සේ හැමදේම දරුවට කොන්දපත් ඉඳලා ඇඳුම ඉඳලා හැමදේම පොත්පත් ඒ ටීචර්ත් එහෙම පොත් ටික ගෙනත් දෙන්න පෙර පාසල් යන උදව් කරේ ඒ ටීචර් තමයි පොත් ටික ඒ නැති වෙච්ච සර්වයි ටීචර්යි දෙන්නත් එකතු වෙලා තමයි පොත් ටිකේ ඉඳලා පාට පැන්සලේ ඉඳලා මකනේ ඉඳලා හැමදේම තාමත් කියන ටීචර් ගෙනත් දීපු පොත් එහෙම වතුර බෝතල් ඉඳලා හැමදේම ගෙනත් දුන්නා ඉතින් ඒ ටීචර්ටයි ඒ නැති වෙච්ච සර්ටයි ඒ විදමාත් ඒ කියන්නේ ටීචර් මාස්ටර්ට ඒ තුන් දෙනාට මම මගේ අදවතින්ම පින් දෙනවා සර් එමුකෝ මගේ දරුවා දාගන්න අර දොස්තර මහත්තයා ඊට පස්සේ ටීචර්ගෙන් ලොකු දෙයක් මම බලාපොරොත්තු වෙච්ච දේ තමයි මගේ දරුවා උගන්ව ගන්න ඕන මම ડોක්ටර් කෙනෙක් කරන්නම ඕන කියලා තමයි මම අරගෙන ඉන්නේ ඉතින් ඒ දෙයට අඩිය ගන්න උදව් කරේ ඒ ටීචර්යි මේ අපි ඉන්නේ ගෙදර ටීචර්යි ඒ සර්ුයි තමයි පළවෙනි අඩිතාලම දැම්මෙව්වා ඉස්කෝලේ ගත්ත ඒ ටීචර් කිව්වා මේ ඉස්කෝලේ යන හැමදේම මම කරලා ටීචර්යි සර්ටයි ඔක්කොම මම පින් ඒ වගේම සර් දැන් මගේ වීඩියෝ බලලා ගොඩක් කට්ටිය කතා කරා මගේ account number ඉල්ලුවා මං කිව්වා දරුවා ලොකු වුණාට පස්සේ දරුවට උදව් කරන්න මට දැනට පුළුවන් කියලා ඒක මට බැනලා උදව් කරපු කට්ටිය ඉන්නවා මේ බැන්නා එහෙම කරන්න එපා අපි දෙනවා සතුටින් දෙන දේ බාර ගන්න එහෙම කමක් නැහැ කියලා එයාලා බැනපු ඉන්න මම account number දීලා සල්ලි දාපු ඒ සර්ලට මිස්ලට ඔක්කොටම මම පින් දෙනවා
දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තුව මගේ අනාගත බලාපොරොත්තුව දරුවෝ ඩොක්ටර් කෙනෙක් කරන්න. අද මොකද පියවරුන්ගේ ඉදිරි. පියවරුන්ගේ මන් දන්නෙත් නෑ. දැන් තමයි ඔයා අපිට මුණ ගැහුනේ අපේ රාජකාරී ස්ථානයට ආවා. ඔව්. සති දෙකකට විතර කලින්. සෝ ඒ ආපු දවසේ තමයි අපි අඳුරගත්තේ. බබා එක්ක ආවේ. ඔව් දරුවෝ ඒකට බබා එක්ක සාමාන්‍යයෙන් අපි ඉන්න තැනට පොඩි දරුවෝ එනවා අඩුයි. අපි එදා කතා කරද්දී තමයි අපි විස්තර දැනගත්තේ. ඔව් ඒ අනුව තමයි අද අපි පියවරුන්ගේ දවසේ ඉඳලා හ්ම්. අපේ හදවතට දැනුන නිසා තමයි අපි හිතාවේ. ගොඩක් වටිනවා මේ දරුවත් එක්ක. දරුවගේ අනාගතය වෙනුවෙන් වැරදි පාරක යන්නේ නැතුව දරුවා වෙනුවෙන් ගොඩක් කැප වෙන ඉඳලා ඔයාගේ දාඩිය මහන්සියෙන් දරුවෝ ඔව් වෙනුවෙන් දේවල් කරනවා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි. අපි සුබ පතනවා ඔයාට. ඔයාගේ අනාගතයත් දරුවගේ අනාගතයත්